ඔන්න ගායිස් ඉතින් මං අද ගෙනාවේ ජුජුත්සුකයි සීසන් 1 එකේ එපිසෝඩ් 2. එහෙනම් අපි වැඩි කතාවක් නැති වීඩියෝ එකට යන් ගායිස්. කලින් නවත්තපු තැන. මතකනේ අපේ යූජී සුකුනාගේ ඇඟිල්ල කාලා විකාන්නටන් ඉන්න පටන් ගත්ත තැන. ඊට පස්සේ ෆිෂිගෝරෝ තීරණය කරා යූජීව මරනවා කියලා. යූජී ආයෙත් පරණ විදිහටම කතා කරන්න ගන්නවා. ඔන්න ඉතින් අපේ ෆිෂිගෝරෝට මුකුත් හිතාගන්න බැර විද්දි ඔතනට එනවා සටරු ගෝජෝ. සටරු ගෝජෝ කියන්නේ සෝෂල් මීඩියා වල පට්ටම් ප්‍රසිද්ධ චරිතයක් කියලා ඔයාලා දන්නවනේ. ගෝජෝ ඇවිල්ලා යූජීට කියනවා ආයෙත් සුකුනා වෙන්න කියලා. යූජී ආයෙත් සුකුනා එක්ක ස්විච් වුණාට පස්සේ මේ දෙන්න අතර සටනකුත් ඇති වෙනවා. ඒත් යූජීට ආවේශ වෙලා එන සුකුනට ගෝජෝට ඇඟිල්ලක්වත් තියන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. මීළඟට යූජී ආයෙත් සමත් වෙනවා සුකුනාව පාලනය කරගන්න. සුකුනාගෙන් මිදුණු යූජීවත් අරගෙන ගෝජෝ යනවා අමුතු කාමරයකට. ඊට පස්සේ ගෝජෝ අපේ යූජීට සුකුනාගේ කතාව කියලා දෙනවා. ඒක කෙටියෙන් කිව්වොත් සුකුනාටත් 4ක් තිබලා තියෙනවා. ඉතින් ඇඟිලි 20ක් තියෙනවා. මේ එක ඇඟිල්ලක්වත් විනාශ කරන්න බෑ. ඒත් ඒ ඇඟිලි ඔක්කොම යූජී කෑවොත් යූජී විනාශ කරොත් සුකුනාත් විනාශ වෙනවා. මෙහෙම කියලා ගෝජෝ යූජීට තෝරගන්න ඔප්ෂන් දෙකක් දෙනවා. එක්කෝ යාට පුළුවන් දැන් මැරෙන්න. නැත්තම් ඔයාට පුළුවන් සුකුනාගේ ඔක්කොම උරාගෙන පස්සේ මැරෙන්න. ඉතින් යූජී තෝරගන්නේ දෙවෙනි එක. ඉතින් යූජීගේ මේ තෝරා ගැනීම නිසා එයාට සිද්ධ වෙනවා එයාගේ පරණ තැන අතහැරලා ගෝජෝ එක්ක යන්න. ඊට කලින් අපි යූජී ගිහිල්ලා එයාගේ යාළුවන්ගේ සැප දුක බලලා සමාව අරන් එනවා. යූජී යන්නේ ටෝකියෝ වල තියෙන ජුජුත්සු මන්ත්‍ර කරුවන්ගේ පාසලට. ඉතින් ගෝජෝ අපේ යූජීට සුකුනාගේ ඇඟිල්ලකුත් දෙනවා කන්න. මේක තමයි එයා ගන්න දෙවෙනි එක. මේකත් කාපු යූජී තමම පාලනය කරගන්න විදිහ දැකලා ගෝජෝ ගොඩක් සතුටු වෙනවා. අපේ යූජීට සිද්ධ වෙනවා ටෝකියෝ වල ජුජුත්සු මන්ත්‍ර කරුවන්ගේ පාසලේ විදුහල්පති සමග සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න. පළවෙනියට අහනවා මුතු ප්‍රශ්න වගේක්. ඒවට සාර්ථකව මුහුණ දෙන අපේ යූජීට සිද්ධ වෙනවා විදුහල්පතිතුමාගේ මායා බලයෙන් ක්‍රියා කරන බෝනික්ෙක් එක්ක සටන් කරන්න. අන්තිමේට ඉතින් හොඳ ෆයිට් එකක් දීලා 100ගේ අන්තිම වචන ටිකත් මතක් කරලා ප්‍රින්සිපල්ගේ සම්මුඛ පරීක්ෂණයෙන් දිනනවා. ඒ එක්කම අන්තිමේට අපේ යූජී බෝනික්ෙක්ගෙන් සිහි නැති වෙන්න පාරක් කනවා. එතනින් කට් කරලා අපිට පෙන්නනවා ගෝජෝ යූජීව එයාගේ අලුත් නවාතැන් කාමරයට එක්කන් ඉන්නවා. මේක තියෙන්නේ තර පාසලේමයි. එතනදී ගෝජෝ යූජීට කියනවා ඔයාට කරන්න තියෙන්නේ මේ කාමරයට වෙලා ඉන්න එක තමයි. මමයි ෆිෂිගෝරෝ ගිහිල්ලා ඇඟිලි හොයාගෙන එන්නම්. ඊට පස්සේ එතනට එන්නේ තුවාල වෙලා හොඳ වුණු ෆිෂිගෝරෝ. ෆිෂිගෝරෝව දැක්ක ගෝජෝ කියනවා හෙට ඔයාලගේ ටීම් එකට තවත් කෙනෙක් එකතු වෙයි කියලා. ඊට පස්සේ මේ කතාව මෙතනින් කට් කරලා පෙන්නනවා දුම්රියක ටෝකියෝ බලාගෙන තරුණ ලස්සන ගෑනු ළමයෙක්. කවුද මේ ගෑනු ළමයා? ගෝජෝ මීළඟට මොනව කරයිද? සුකුනාට මොනව වෙයිද? මේව දැනගන්න නම් ඊළඟ එපිය බලන්න. යාළුවනේ මං අදට යනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. කැමති කට්ටිය subscribe කරන්න, like කරන්න, share කරන්න. තව වීඩියෝ නම් කමෙන්ට් කරන්න. bye.